මෙයානේ කම්බලන් ඉන්න. කාලා බීලාද? කාලා බීලා. නෑ ඉතින් මිනිස්සු සලකනවනේ ගියාම ඉතින් නේ. ඉතින් මේ හෙන අවුලක් වුණා. ඉතින් කමන්නේ දන්නේ නැති ගයක් වුණත් ඉතින් ගිහිල්ලා මේ ඒ සලකලා වමල ගෙදරට ආචාර කළා. ආචාර කරන්නේ. මේ ඉන්නේ අසංග පෙරේරා කියලා කියන්නේ මලගයක් නිසාම ගොඩ ගිය මිනිසෙක්. මලගයක් නිසාම ගොඩ ගිය මිනිසෙක්. අපි මේ පිළිබඳව ඉතාම තීරණාත්මකව අද කියන්න කැමතියි. ඔහුත් අද නිින්දින් ඉන්න වෙලාවේ ඒ ගැන මම දැන කියාගත්තේ. අපිට දුරකථන ඇමතුමක් ඇවිල්ලා තිනවා. අපි එතනට ගිහින් එමු. මාවත ගමින් ඇවිත් ඉන්නේ කවුද මේ? ආයිබෝන් අනුර. ආයිබෝන්. කාටද කතා කරන්නේ? මට මේ ඉතරම ඔබතුමාට මේ උපන් දිනක් කියලා කියන්න ඕනේ. බොහොම ස්තුතියි අනුර. බොහොම ස්තුතියි. සුසිලා මිස්ටර් කතා කරන්න ඕනේ. හා ඉන්දිසින්න කතා කරන්න. කතා කරන්න අනුර මහතා. හලෝ. අකිස්සන. ඔබතුමාගේ වැඩතරන් ඔක්කොම බලනවා. ඉතින් ඔබතුමාට අපි කැමතියි. ඔව්. අකිස්සන. ඉතින් ඔබතුමාගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳමයි. බොහොම ස්තුතියි අපේ දිරිගන්න. වැඩේ මේ දවස්වල මොනවද කියලා අහන්න. මේ දවස්වල සුමිත් රත්නායක මහත්මයාගේ මත්දහන මමයි දිලිනී අම්මයි දුවට රංගපානවා ළඟදිම. ඒක බොහොම තාත්වික රංගපෑමක්. කොහොමත් ඉතින් නාටක පොළොව අතරට අපි එනවනේ යම් චරිත. ඒක අපි හැමදාම බලන අනිවාර්යෙන්ම. බොහොම පිං මේ වෙලාවේ වැඩ කටයුතු සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා. අනුර අංකෙකුත් දෙන්න. අපි අංක 5 දෙනවා මේ සුසිලා. හරි අපි දැම්ම නෙමෙයි අපි මොහොතකින් බලමු අංක 5 මොකද්ද තියෙන්නේ කියලා. අර මුල පුරපු කතාව අවසන් කරලා යන්න පාලෙතයි අපේ ජේෂ්ඨයා ඔයා නිසා අපි වාගෙන් අහනවා. මේ කාණු කතාවට ඉස්සෙල්ලා අපි මලගේ කතාව අවසන් කරලා. මලගේ කතාව අවසන් කරලා. මේ චන්දනයි ලං කළාම පෙන්වන්න අසංගව මේ ඉන්නේ තනිකරම මලගයක් නිසා ගොඩ ගිය මිනිසෙක්. මට කියන්න ඔබේ ආදරණීය බිරිඳ ඔබ මුලින්ම දකින්න දවස, එතකොට ඒ ආදරණීය බිරිඳට ඔබ ආදරය ප්‍රකාශ කරන දවස සහ දෙන්න එකතු වෙලා යාළු වෙච්ච දවස. ඒ දවස් තුන සහ මලගේ අතර සම්බන්ධය. ඇත්තටම වෙලාවකට හිතනවා ගෑනු මේ තරම් චපලයි කියලා. ඔව්. අර රත්තරන් මිනිස්සුන්ට කියන්නේ නැත්තම් මේ වගේ මිනිස්සුන්ට මේ වගේ කතා කියනවා. රංගනට අන්ට රංගනට විවෘත ගැහණියක්. එයා විවෘත ගැහණියක්. විවෘත හින්දා තමයි මං කෙලින්ම ගිහිල්ලා ඇහුවේ මේ කැමතිද කියලා. ඇත්ත රංගන මාර කේස් එකක්. ඒ දවස්වල ඉතින් මං හරි දඩබ්බර එකක්. දැන් කියලා වෙනසක් නැහැ කමන්නේ කියන්නකෝ. විකාර කතා කරන්න එපා. හරි මේ කොමරි යාළුවෙක්ගේ මගේ චමල් කියලා යාළුවෙක්ගේ මල ගෙදරක ඉන්නකොට ප්‍රේමවන්තියෝ නෑ මට ඒ කාලේ. ඒ වකවානුවේ නෑ. ඒ මාස කීපය තුල නෑ. හරි ඉස්සර වෙනම හැඩතලයක් තිබ්බේ. ඉතින් මේ මම හොඳට ඉන්න වෙලාවක මම දැක්ක මේ යාළුවා ගෙදර මේ ගෑන් ළමයා ඇවිල්ලා ඉන්නවා. අනේ අපරාධ කියන්න බෑ. මම හොඳට බීම බොනවා. ඒ දවස්වල. එදා මලගයක් එදා. මලගේ තනිකර මලගේ ඇතුලේ මේ වැඩේ වෙන්නේ. ගිහිල්ලා මේ මං හොඳ සීයෙන් ගිහිල්ලා මං ඇහුවා මේ නංගි මං ඔයාලට කැමතියි මොකද කියන්නේ? අර මොකද්ද වුණා වගේ වහලේ වැදිලා වැටෙනවා වගේ ඒ කෙල්ල. පොඩි පොඩ්ඩක් කරද්ද ගත්තා. පළවෙනිට වා දකින්නේ මලගේ දවසේ. මලගේ ගිහිල්ලා අහන්නේ 7 දවසේ පින්කම යන දවස්. හරියට හරියට මට වඩා මේක දන්නවා. විස්තරේ මං කිව්වේ ගෑනු කොහොමද ගේම ගහලා තියෙන්නේ කියලා. ඇත්තටම දැන් ඕක තමයි වෙලා. ඒ කියන්නේ දවස් 7ම මල ගෙදර සමහර වෙලාවට මට ලුණු කපන්න වුණා, මිරිස් කපන්න වුණා. මට අද වගේ මතකයි ඒ සිද්ධිය න ะ. ඒ කියන්නේ මම try කරන්න කරපු ගේම් ටික. එතකොට මම යාළුවාගේ අම්මා කියනවලු මේ බලන්න මේ පුතා මෙන්න යාළුවෝ දවස් 7ම නිදි මරනවා කියලා. මේ නිදි මරන්නේ වෙන දෙයකට. නෑ ඇත්තටම ඒ කාලේ ඒක නැත්තම් වැඩක් නෑනේ. දැන් ඒක නැත්තම් කිව්වේ ඒ වගේ මේ ඒ කියන්නේ මේ විනෝදේ නැත්තම් දැන් මං හිතන්නේ දැන් ඉන්න කොල්ලන්ට ඒක තියනවා කියලා. වැරදිද මේ? නෑ. ඒ කාලේ ඉන්ටර්නෙට් ඔය ඉන්ටර්නෙට් අරව මේව නෑනේ දැන් ඕකනේ තියෙන්නේ මලගේක නිදිමරණයකනේ. කොහොම හරි මේ මං කෙලිම ගිහලා මං ඔයාලට කැමතියි මොකද කියන්නේ. හැබැයි මට හෙට උදේ වෙනකොට උත්තරයක් ඕන නැත්තම් මං වැඩේ ගැස්සෙනවා. මේ පාන්දර 2ට විතර මං හිතන්නේ ඇහුවේ. නිදිමරණ වෙලාවේ. පව්වද උත්තරයක් හම්බුන්නේ නෑ. කොහොම හරි 7 දවස් ඉවරයි දවස් කීපයකට පස්සේ හිමින් යාළුවා හරහා හැව්වා. 3 මාසේ තමයි වැඩේ කැමති වුණේ. 3 මාසේ දාන දවස් තමයි කැමැත්ත දීලා තියෙන්නේ. ඊට පස්සේ 3 මාසේ ඒ යාළුවා හරහා මම තමයි මේ බණ ගෙදර සම්පූර්ණ ඕගනයිස් කරේ. මම දන්නවනේ එනවා කියලා.
ඒකෙන් තමයි වැඩේ ඕගනයිස් කරා. ඒ මලගේ තමයි අද අපි දෙන්න ගත කරන්නේ. ඒ මලගේ. ඇයට නිකන් මලගයක් වගේද නෑ? නෑ හොඳයි අතර හොඳයි පවුල් ජීවිතේ හොඳයි දරුවෝ දෙන්නෙක් ඉන්නවා. සුන්දරයි. සුන්දරයි මේ අක්කා කියන්නේ මන් නෙවෙයි. ඔව්. කොයි එකද දැන් අපෝ? ඔයාගේද අක්කගේ? අක්කගේ කොහොමද? සුන්දරයි. සුන්දරයි නේ. නගල යනවා රණ්ඩු යනවා. ආයිත් ඒව හරි සුන්දරයි. ජොලියම නෑ. නෑ බොරු අපි ජොලියෙම ඉන්නවා. ජොලියම නෑනේ. ජොලියෙම නැහැ. ජොලිය තියෙන සල්ලි තියෙන්න එපා. සල්ලි නැති වෙච්ච දවසට ජොලිය නෑ. හරි අපි එපරන් ඊළඟ ගීතයටයි සූදානම් වෙන්නේ කඳුල ඇල්සලා. ලස්සනට ගන්න දිලිනට ආරාධනා කරනවා. නේ ඔව් දැන් බය වෙන්න දෙයක් නැහැ රෙකෝඩ් බාර් දෙකක් තියෙන තනිකර ඔව් දැන් අරගෙන දන්නවද මේ ප්‍රදීප් ඇත්තරම ඉන්න ඕන තැන නෙමෙයි ඉන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්න ඕනේ විසිල් එකෙන් ගොඩ ගිය එකම ගායකයෙක් ඔව් ට්‍රැෆික් එකේ ඉන්න ඕනේ පොලිස් දෙපාර්තමේන්තුව නියෝජනය කරන්න ඕනේ ඔව් කවුද දිලෙනේ කවද වෙඩින් එක 2016ද 2014ට කල් දැම්මද 17 ඔක 2015 තියන්න තිබුණේ 16න් දැන් 17ට ගිහලා. ඇයි ඒ දුර වැඩි නැද්ද? නෑ බජට් අඩු ගන්න. බජට් එක අඩු වෙන බැරි. ඒක අඩු ගන්න. ලබන අවුරුද්ද බෑ. ඔව් ඉතින්. මොල්ටි 250යි නේද? කොහෙද කරන්නේ? නෑ අමාරුයි. බජට් එක අඩු වෙන එකයි. අපි එවනම් කෙටි විරාමයකට යමු. විරාමයෙන් අනතුරු නැවතත් ඔබ මුණ ගැහෙන්න සූදානම්. දිලිනි ඔයා ළඟින්ම අපි විරාමයට ගියේ මට හිතෙනවා ඔයා ළඟින්ම ආයෙත් එන්න ඕනේ කියලා. කමන්නේ නෑනේ. කමන්නේ. මේ සවුත් කොරියා ටුවර් එකක් ගියේ කවද්ද? ගියේ සැප්තැම්බර් මාසේ. එම්බිරිස්සාවක් ඇදලා නේද ගියේ හිටියේදී?
මෙහෙදි තිබුණේ එහෙට ගියාම හැදුණා. හැදුණානේ බේට් එකක් ගන්න කියලා ගියානේ නේද? ඔව්. ලංකාවේ සල්ලි වලින් කීයක් ගියාද හෙම්බිරිසා හොඳ කරගන්න? ලංකාවේ සල්ලි වලින් රුපියල් 8000. 8000 ගියා. ඒතුණත් ලංකාවට ආවිල්ලා හෙම්බිරිසා දුන්නා නම් හොඳයි කියලා. ඔව් මම හිතුවේ නැහැ එච්චර ගාණක් කියන්නේ. එහෙ සල්ලි වලින් ලංකාවේ සල්ලි වලට මාර්ගල බලන කොහොමද කියලා දැනන් හිටියේ නැහැ. ඒ මොකක්ද තියෙන විශේෂත්වය වාට? දකුණු කොරියාවේ තියෙන විශේෂත්වය මොකද්ද? බෝයෆ්‍රෙන්ඩ් ඉන්නේ රටේ. ඒක ඒ නිසා හෙම්බිරිසා හැදෙන්න හේතුව එහෙනම් කාලගුණෙ මම හිතන වෙනස් වෙච්ච. එහෙමද? හිම වැටිලා. අපි එහෙම කියලා තියමු. ඇයි එහෙම අහන්නේ උඹ ප්‍රශ්න කර ළමයි. ලෙඩ හැදෙන්නේ ළමයට විතර දානේ රංගන. ලෙඩ හැදුනේ කොහොමද ඒකයි මම මෙහෙව්වේ පොඩ්ඩක් දැනගන්න. එල පින්නේ වැදිලා. 8000 වේදන් කරලා එක දවසෙන් හොඳ වුණාද? ඔව් ඈ? ඔව්. එහෙනම් යන්න වෙනවා. හොඳයි ඒක වටනවා. ඕක බැරි වෙලා 10 පාරක් විතර හෙම්බිරිසා වැදුනොත් වෙන අවස්ථාවක් කරන්න. කරන්නේ. මාසෙට 10 පාරක් විතර 10 පාරක් කරනවා නේද? හැබැයි එකපාර මේ ඔව් ප්‍රදීප් ටෙන්ඩ තිබුණේ එහෙ. ඔව් 8000ක් ගත්තා නම් ඒ මිනිස්සාවට එම්බිරිසාවල් කීපයක් ආව නම් දවසට ගොඩම තමයි. හැබැයි එකපාරින් හොඳ වුණාලු. ඒකත් ඇති එක දෙයක් තමයි එක පැත්තක නේද? නෑ අපිත් දෙනවා එකපාරින් හොඳ වෙන්න. ඒ වගේ පොඩි දෙයක් නෑ. එහෙමද? හොඳයි අපිට මේ ඊළඟ ගීතය රස විඳින්න පුළුවන් දුරකථන නැමතුමක් තියෙනවා ගිහිල්ලෙමු. ආයිබෝන් කවුද මේ අපිත් එක්ක එකතු වෙන්නේ? හෙලෝ. පද්මිනී නුගේගොඩින්ද? ඔව් නුගේගොඩින්. ඔව් කාටද කතා කරන්නේ පද්මිනී? පාර්ථිව මහත්තයාට කතා කරන්න ඕනේ. කතා කරන්න. හරි බොහොම ස්තුතියි පද්මිනී කතා කරන්න. කියන්න පද්මිනී. ලබන අවුරුද්දේ නම් චිත්‍රපටියක රංගපාන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. අලුත් චිත්‍රපටියක් හැදෙනවා. මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ වගේම වේදිකා නාට්‍ය දෙකකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒවා තමයි වැඩ පද්මිනී. අය ඔයාගේ රංගපාන ගොඩක් ලස්සනයි. ඔයාටත් ඇවිල්ලා අනිත් හැමෝටම සුබම සුබ නාමවත්යක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් පලාකටට සාර්ථක වෙන්න. පද්මිනී දෙන්න අංකයක් යන්න කලින් පාරිත අයියට. අංක 3. හරි බොහොම ස්තුතියි කතා කළාට. අංක 3 තරඟය අපි ඔහොම බලලෙමු. Copy Chat Game Box number 3. විසිල් ගීතය විසිල් එකකින් ඇහි මේ ප්‍රදීප්ගේ විසිල් එකක් නෙවෙයි කීබෝඩ් එකෙන් දෙයි විසිල් එක මේ ඒ ගීතය හඳුනගෙන කොටසක් ගායනා කරන්න තියෙන හඳුනගත්තට පස්සේ මම වචන දෙන්න. right. හරි වාදනය දෙන්න. මම දෙන්න වචන අපි මෙහෙම කරමු හැමෝම ගන්න මයික්ස් මේ අරගෙන හැමෝම අපි ওই ගීතය එකතු වෙලා ගායනා කරමු වාදනය දෙන්න අපි පටන් ගමු හරි ඒවා පටන් ගන්න මේ වදයකි ජීවිතේ ඊපෙනි පෙරිලා ඇතේ මත්විනා ගුගුම් නදදීලා සෙනසෙමු අපි හිතුමානේ පියවනු දෙසින් ගොඩට රුන්නමු ලියන් තමා රස විහිරෙන මල්ල උන් සොයාගෙන යමු ඊ වදයකි ජීවිතේ ඊ පැතිරිලා ඇතේ මත්විලා ගුංගුම් නදදීලා සැනසෙමු අපි හිතුමානේ ඉවරයි. දෙලිනි ඔයාට දකුණු කොරියාවේදීනේ මේ අසනීප හැදුනේ. අක්කි ඔයාට මතකද ඔයා ඩුබායි වලදී අසනීපයක් හදාගත්තා? මම? ඔව්. මම? ඔව්. ඔව්. වීස් එක. ඔව්. දෙලින්ට බෙහෙත්ද දුන්නේ? ඔව්. පෙති? නෑ. එන වතුර? නෑ. එන. ඉන්ජෙක්ෂන් එක. ඇත්තද දෙලින්? මේක නිකන් සෞඛ්‍ය වැඩසටහනක් වගේ නෑ නෑ අතටද ගැහුවේ දෙලින් මම මේ අහන්නේ මාවර මට නම් හැදුනා මල්ලි වීස් එක මං හිතන්නේ ඩුබායි අපි බොහොම ආදරෙන් බලාගත්ත අමරසිංහ කියන යුවලා මාව උස්සගෙන ගියා මහත්තයාද නෝනද නෝන දෙන්නම අපරාධිකයන්ම දෙන්නම මාව සහෝදරයෙක් වගේ බලා ගන්නවා මේ දෙන්න මාව අරගෙන ගියා මමත් ඉතින් බොහොම සතුටින් ගියා මේක හොඳ කර